සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි වෙනස්ම දෙයක් පෙන්වන්න තමයි ඔයාලට යන්නේ. අපි මෙච්චර දවසක් ඔයාලට ලස්සන පාට මැණික් ගල් වල වීඩියෝස්, ෂෝට් වීඩියෝස් ටිකක් ගෙනාවා. ඉතින් අද අපි ඒවා හොයන හැටි ඒවා හම්බුන පතලට තමයි අපි ආයෙත් යන්න දන්නේ ඔයාලා. මේ තියෙන්නේ අපේ එක පතල. මම තව දෙයක් කියන්න ඕනේ මොකද මම පතලට ගිය දවසට තමයි ඉතින් වීඩියෝ එකක් ගන්න පුළුවන් ඉන්නේ. මට හැමදාම පතලට වෙන්නේ නැහැ. ඉතින් මම process එක මම ඔයාලට step by step කියන්නම්. හැබැයි එකම පතල නෙමෙයි. මම යන දවසට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දාගෙන ඉවිල්ලා ඔයාලට පෙන්නනවා කියලා පොරොන්දු වෙනවා. අතන මේකේ තියෙන්නේ අපි දැන් මේ කරන්නේ අතරම මෙතන ඉල්ලන් කොට දාන එක. අපි මෙතන මේ පැත්තේ තට්ටු 6ක් 7ක් වගේ ගහලා දිනවා. අනිත් පැත්තේ 10ක් වගේ ගහලා තියෙනවා. මේක ඇත්තටම තියෙන්නේ එක පැත්තක ඔය 10 ගහලා තියෙන පැත්තේ අපි ඉල්ලන් ටික අරගෙන ඊට පස්සේ ඒකට මේ පැත්තේ ඉඳලා අනිත් පොතේ ඉඳලා වතුර යවන එක තමයි කරන්නේ. ඒකට ඒක නිකන් ටැංකිය වලක් කියලා තමයි අපි කියන්නේ. එතකොට ඉතින් ඒක ප්‍රයෝග කරන්නේ ටැංකිය වලක් විදිහට. ඒ කියන්නේ අපි මේ වගේ තියෙන වතුර ටික අර අනිත් පැත්තට යවනවා. එතකොට අපිට මෙතන ඉල්ලන් ටික ගන්න ලේසි. ඒක තමයි මෙතන කරන්නේ. දැන් මෙතන ඉල්ලන් ගොඩ ගන්න හැටි ඔයාලට පේනවා. ඔය උඩට මේ අපේ ඔය මේ උඩට ගොඩ ගන්නේ එතන අපි ඉල්ලන් ටික තමයි ගාවට ඔරදලා ගන්න ඕනේ. ඒ ටිකේ අපි වීඩියෝ ටිකක් අපි අරගෙන ඉන්නම් මේක කොහොමද වෙන්නේ කියලා. දැනට අපි මේක තමයි පෙන්නන්නේ. අපි ඔයාලා මේ වීඩියෝ එක බලන්න තව ටිකක් තියෙනවා කියන්න දේවල්. මේ අපි බලමු ඉස්සරහට. ඉතින් අපි අතරම මේ පුවක් පටි ගහලා ඊට පස්සේ ඒ වතරට කැකිල්ල හිර කරලා ඒකෙන් තමයි අපි ඔය එන මඩ පාරවල් නවත්තලා තියෙන්නේ. ඒ කියන්නේ නැත්තම් එහෙම ඇතුළ කඩාගෙන යනවනේ. එතකොට ඒවෙන් තමයි ඒ ටික නවතින්නේ. තව ඔයාලට ටැංකිය වල ගැන දෙයක් කියන්න ඕනේ. මොකද මේ අපි ඔතනට වතුර ටික යවලා නිකන් තියනව නෙමෙයි. ඒ ටැංකිය වලේ මම ඔයාලට දැන් ඉස්සරහට වෙන්නේ මේ ඒ ටැංකිය වලට පොම්පයක් දාලා තින්නේ. ඒකෙන් තමයි වතුර ටික එළියට දාන්නේ. මේ තින්නේ ටැංකිය වල. ඉතින් ඒකට ඔය පොම්පේ දාලා තියනවා වල වෙනවා. එතනින් අපි වතුර ටික ඇදලා එළියට දානවා. එතන පිරුණාම. එහෙම තමයි වැඩේ සිද්ධ වෙන්නේ. තව මම ඔයාලට කිව්වනේ මෙතන කැකිල්ල ගහලා තමයි මේ අස්සට තියෙන්නේ කියලා. ඒකට ඒකෙන් තමයි හැමදේම නවත්තලා තින්නේ. කියන්නේ මඩ එන්න නැති වෙන්න, කඩාගෙනට එන්න නැති වෙන්න ඒකෙන් තමයි නවත්තලා තියෙන්නේ. මම ඔයාලට කිව්වනේ කැකිල්ල මේ ගාලා තමයි මෙතන මේ වැඩේ කරන්නේ කියලා. එතකොට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔය මේ පිපල්ලය හාරද්දි ඔන් මේ වතුර පාරත් එක්ක මඩ එන්න අරගෙන ඊට පස්සේ දැන් මේ ඔය අපේ කට්ටිය කරන්නේ අපි ගෙනාපු කපාගෙන අප කැකිල්ල තියෙනවා. ඒවා ඉතින් වක්සට ගහලා පටි ගහලා ඒ වක්සට හිර කරන එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔය තියෙන්නේ කැකිල්ල අරගෙන නවලා ඔය මේ පටි අක්සට ගහලා ඊට පස්සේ හිර කරනවා. එතකොට ඒ අර මඩ හොදගෙන එන එක නවතිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් එතන වැඩේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ටැංකිය වල ඉන්න වතුර පිරීලා මෝටරේ දාලා වතුර ගානකට පිරුණාම ඉතින් අපි මෝටරේ දාලා එක් කරන එක තමයි කරන්නේ. මේ තියෙන පටි දාලා අපි එතන හිර කරනවා ඒ වස්සට කැකිල්ල දාලා. එතකොට ඉතින් මඩ එන එක
නවතිනවා. ඒවනේ ඉතින් අපේ කට්ටිය කොහොමද වැඩ කරන්නේ කියලා අද ඔයාලට ඉස්සෙල්ලා ෂෝට් වීඩියෝස් ගෙනාව ලස්සන මැනික් ඔයාලා බලුවනේ. අන්න ඒ වගේම හොයන්න මෙහෙම තමයි ඉතින් අපේ කට්ටිය වැඩ කරන්නේ. මට කාගෙන දවස පුරාම වතුරේ ඉතින් එහෙම කට්ටක් කාලා තමයි අපි අර වගේ හොඳ ලස්සන ගලක් හදලා ඊට පස්සේ ඒවා කට්ටන් පොලිෂ් කරනවා නම් කට්ටන් පොලිෂ් කරලා ඊට පස්සේ ඒකෙන් පස්සේ අපි ජුවලරි වලට ඒවා අල්ලනවා නම් ජුවලරි හදලා ඒ වගේ ලස්සන ප්‍රොඩක්ට් එකක් එළියට එන්නේ. මෙන්න මෙතන තමයි මූල ඇත්තටම. මේ වගේ ලොකු කට්ටක් දාලා මඩ දාලා දවස පුරාම වතුරේ ඉඳලා අපේ කට්ටිය හොයන ඒවා තමයි අන්තිමට ජුවලරි එකක් විදියට නැත්නම් ඩ්‍රෙස් එකක් විදියට එළියට එන්නේ. අතරම ඉතින් ගොඩක්ම අපි දකින්නේ ලස්සන මැනිකල් එහෙමත් අපි කට්ටන් පොලිෂ් කරපු ලස්සන දිලිසෙන ගල් එහෙමත් නැත්නම් අපි ඒවා යූස් කරලා කරපු ඔය ජුවලරිස් නැත්නම් ඔය ඇඳුම් ඒ වගේ ඒවානේ. ඉතින් මේ වගේ මහන්සියක් වෙලා තමයි අපේ කට්ටිය ඒ වගේ ලස්සන මැනිකල් බලන්න හොයන්නේ. ඉතින් අපි ඇතර මට පෙන්වන්න ඕනේ මේ ඒ වගේ ගල් හොයන්න අපේ කට්ටිය කොච්චර මහන්සි වෙනවද කියන එකත් මට මේකෙන් පෙන්වන්න ඕනුණා. මොකද ඉතින් ඇතරම ඒ වගේ ඒවා හයිලයිට් වෙන ගොඩක් අඩුයිනේ. ඉතින් ඒ ලස්සන ප්‍රොඩක්ට් වල එම්ම අනිත් පැත්ත තමයි කියන්නේ මුල තමයි මෙතන. හරි මෙයාලා ඉතින් දැන් ඇත්තටම මේ ටික කරලා ඉතින් ඉල්ලන් ටික ගොඩ දාන එක තමයි කරන්නේ. මම ඉල්ලන් ටික හොදන එක ගොඩ දාන ටික ඒ ඔක්කොම වීඩියෝස් වලට වෙන වෙනම අරන් එනවා. මොකද මේ වීඩියෝ එක දික් වෙන හින්දා එහෙනම් ඔයාලා අපිත් එක්ක රැඳී සිටියට ගොඩක් ස්තුතියි. ලයික් කරන්න, ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලට අපේ වීඩියෝස් දාපු ගමන් බලා ගන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ජය වේවා සියලු දෙනාට. ඊළඟ වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බෙමු.